සමහරට ඉස්කෝලේ යන සම්බන්ධතාව අඩු වෙලා තියෙන්නේ සමහරලාට ෆෝන් එකට තියෙන. සමහර අය ගේම් එකක් ගහ ගන්න විදියක් නැහැ. මුකුත් කරගන්න විදියක් නැහැ. එහෙනම් අර යන්නේ නැහැ. අර යන්නත් යනවා මං කියන. අර යන්නත් බෑ. ඒක නිසා මේ ඉස්කෝලේ යන්නෙත් නැහැ. සමහර අය කොහෙන් හරි ගහගෙන ෆෝන් එක යනවා ඉස්කෝලේ. ඊට සේපේ කොහෙන් හරි තියාන ඔබ ඉන්නවා. එහෙමනේ වෙන්නේ. දැන් සමහර විට ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්නේ නැති නිසා ෆෝන් එක හොරෙන් අරන් ගිහිල්ලා ඔයාගේ අතින් වෙන්න තියෙන වැරදි වැඩි. ෆෝන් එක අරන් යන්න දුන්නා නම් සමහරලාට ෆෝන් එක අරන් යන්නෙත් නැහැ. ඒ කියන්නේ ෆෝන් එක එච්චර වටින එකක් නෙවෙයි නම් කියන්නේ වැඩිපුර ඔයාලා ඉගෙන ගන්න බෑනේ ෆෝන් එක අරන්. එහෙනම් ෆෝන් එක අරන් යන්නේ නැද්ද? සමහර ළමයි ඉන්න පන්තියේදී ෆෝන් එක අරන් යන්නේ නැද්ද? ඔක මන් හිතනවා කිය. පාඩම් කරනකොට දැන් ඔයාගේ නිදහසනේ තියෙන්නේ. ඔයාට ඕන නම් පාඩම් කරලාට ෆෝන් එක පාවිච්චි කරන්නත් පුළුවන්, ඕන නම් නොකර ඉන්නත් පුළුවන්. ඔයා ඍජුව තීරණයක් ගන්නවා මම ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ පාඩම් කරලාට. අයින් කළා පාඩි ඉන්න. බැරි වෙලා හරි පාඩම් කරලා ගෙදරින් නීති දාලා තිබ්බනම් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ. ඔබට කීයටවත් කියලා. ඉස්කෝලේ වල මේක සාර්ථකයි. කීයට ෆෝන් එක පාවිච්චි කරන්න බෑ කියලා තිබ්බනම් ඔයා හොරෙන් කොහොම හරි පාවිච්චි කරනවා. ඕක තමයි.